පොයි දාසි පින්වතේ වැඩක් කරන්න ඕන. අපි යන පන්සල තේවතුම. ඉතින් මේ තේවතුමෙන් තියෙන ලස්සන පන්සලක් මේක ගමේ තියෙන පන්සලක්. ගොඩක් අය දන්නේ ආපු අයත් ඇති ආපු නැති අයත් ඇති. ඒ හැමෝටම බලන්න තමයි අපි මේ විදිහට වීඩියෝ එකක් දාන්නේ. ඔයාලත් ඇවිල්ලා බලන්න වඳින්න වෙන්න. ඉතින් මේ ඔයාලට පේන්නේ ගල් ලෙන ඇතුලේ තිබෙන සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්. බුදු පිළිම වහන්සේ නමක්. ඉතින් තව රූප තියෙනවා, ලස්සන චිත්‍ර ඇඳලා තියෙනවා. හරිම ලස්සනයි. ඒක ඇතුළෙම තමයි, ඒ ලෙන ඇතුළෙම තමයි දේවාලෙත් තියෙන්නේ. ඉතින් මෙතනින් එහා පැත්තේ කෑල්ලේ. ඒක ඇතුළටත් අපි ගියා. ඒකත් හරිම ලස්සනයි. ඉතින් අද ආපු ලස්සනම තැනක් මේක. කොසොන් පොයේ දවසේ අපි ආපු කොහෙද මේ ගල්බොක්ක සේලගිරි රජ මහා විහාරස්ථානයේ. නවත ඒ කියන්නේ අධිකාරියක් නෑ මේ පන්සල ඕපන් කරගෙන උත්ත කරලා. ලස්සන තැනක් කන්දක් උඩ තියෙන ලස්සන තැනක් බලන්න වටිනවා. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. අපි යල්ලක් ඇතුළද? ඔව්. මේ ඇතුළේ වෙන තැන. එතනින් තමයි ඇතුළේ එන්නේ. ගොංගල කඳු වැටේ. ඇති පේන ගොංගලනේ. ඉතින් මේ චෛත්‍ය මළුවේ ඉඳන් බැලුවම ඉඳලා බැලුවම අහල පේන විදිය නැත. ලස්සන තැනක් විදහාස් නිස්කලංක තැනක්. ඔයාලත් එන්න ඇවිල්ලා බලන්න. සැට පුදා ගන්න. ඉතින් කොසොන් පොයි දාසේ අපි ආපු ලස්සනම තැන. ලස්සන තැන. අපි ආපාර මේ තියෙන අපි ආපාර. දැන් අර පේන විදියට ටවර් එවනේ. යාළුවනේ අපි දැන් මේ සේලගිරි විහාරය, ගල්බොක්ක සේලගිරි විහාරය බලන්න ඇවිල්ලා අද පුදාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් ඔයාලත් එන්න. හරි ලස්සන තැනක්, කන්දක් උඩ තියෙන ලස්සන පන්සලක්. මේ වීඩියෝ එක හොඳ නම් තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් මතක්